සම්බන්ධතාවයක් නැවතුනාට පස්සේ එයාට දැන් මාව මතකවත් නැතුව ඇති කියලා ඔයාට හිතෙනවද? එයා වෙනද වගේ කතා කරන්නේ නැති වුණාම, මැසේජ් කරන්නේ නැති වුණාම අපිට එහෙම හිතෙන එක සාමාන්‍යයි. ඒත් ඇත්තටම සමහර වෙලාවට එයාලා අපිව දාලා ගියත් එයාලගේ හිතේ තාමත් අපි ගැන ආදරයක් හැංගිලා තියෙන්න පුළුවන්. අද මම කියන්න යන්නේ එයා වචනයෙන් නොකියුවත් තාමත් ඔයාට ආදරේ කියලා පෙන්වන රහසිගත ලක්ෂණ 3ක් ගැන. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාට තේරෙයි එයාගේ හිතේ ඇත්තටම තියෙන්නේ මොකක්ද කියලා. පළවෙනි ලකුණ තමයි එයා තාමත් ඔයාගේ සෝෂල් මීඩියා ගැන හොයලා බලන එක. සමහර විට එයා ඔයාව අන්ෆලෝ කරලා බ්ලොක් කරලා තියෙන්නත් පුළුවන්. ඒත් ඔයාගේ WhatsApp ස්ටේටස්, Instagram ස්ටෝරීස්, ෆේක් account එකකින් හරි එයා බලනවා නම්, ඔයා කරන දේවල් ගැන විමසිල්ලෙන් ඉන්නවා නම්, ඒකෙන් කියන්නේ එයාට ඔයාව අමතක කරන්න බැරි වෙලා කියන එක. ඔයා සතුටින් ඉන්නවද, වෙන කෙනෙක් ඉන්නවද කියලා දැනගන්න එයාගේ හිතේ ලොකු කුතුහලයක්, දුකක් තියෙනවා. දෙවෙනි ලකුණ තමයි බොරු හේතු හදාගෙන ඔයාට කතා කරන්න උත්සාහ කරන එක. ඔයා ගාව මගේ අර පොත තිබුණද? එහෙමත් නැත්නම් අර යාළුවගේ නම්බර එක තියෙනවද? වගේ හරිම සාමාන්‍ය දේවල් අහලා එයා මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් වැරදිලා ගියේ කියලා මැසේජ් එකක් එවන්න පුළුවන්. මේවා ඇත්තටම අහම්බෙන් වෙන දේවල් නෙවෙයි. මේවා ඔයාගේ කටහඬ අහන්න, ඔයා එක්ක කතා කරන්න, පාරක් හදාගන්න එයා යොදන පොඩි පොඩි උපක්‍රම. තුන්වෙනි සහ වැදගත්ම ලකුණ තමයි එයා තාමත් ඔයා ගැන යාළුවන්ගෙන් අහන එක. එයා කෙලින්ම ඔයාට කතා නොකලත් ඔයාලා දෙන්නගේ පොදු යාළුවෙක් හම්බ වුණාම එයාට කොහොමද? එයා දැන් මොකද කරන්නේ? කියලා අහනවා නම් එයාගේ හිතේ තාමත් ඔයාට විශේෂ තැනක් තියෙනවා. ඒ වගේම ඔයා දීපු තෑගි, ඔයාලා එකට ගත්ත ෆොටෝස් එයා ළඟ තාමත් තියෙනවා නම් ඒකෙනුත් පේන්නේ එයා ඒ මතකයන්ට තාමත් ගොඩක් ආදරේ කියන එක. ඉතින් මේ ලකුණු තුනෙන් එකක් හරි ඔයාගේ එක්ස්ගෙන් පේන්න තියෙනවා නම් එයා තාමත් ඔයාට ආදරේ වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඔයාටත් මේ වගේ අත්දැකීම් තියෙනවද? පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.